まもなく神戸です。We will soon be making a brief stop at Kobe. හයි යාළුවනේ කොහොමද? ඔන්න අපි අද ක්වික් ඩේ ට්‍රිප් එකක් ආවා. ලස්සන තැනකට. අපි දැන් ඉන්නේ ජපානයේ තියෙන බ්‍රිජ් එකක් බලන්න ආවා. ඉතින් ඇත්තටම මේ බ්‍රිජ් එක ගත්තහම ලෝකේ තියෙන දිගම සස්පෙන්ෂන් බ්‍රිජ් එක. හරිම ලස්සනයි මේ තැන සන්සෙට් එකත් එක්ක ලස්සනට වීව් එක තියෙනවා. මේකේ නම තමයි නිෂියාකාශි බ්‍රිජ් එක. ජපානයේ ගොඩාක් ෆේමස් මේ තැන. ඔයාලට දැන් පේනවා ඇති සන්සෙට් එකත් එක්ක ලස්සනට ඈතින් නැව් යනවා. හරිම ලස්සනයි වීව් එක. බලන් ඉන්න ආසයි. මේ බ්‍රිජ් එක අයිලන්ඩ් එකක් යා කරනවා. අපි දැන් ඉන්නේ හොන්ෂු කියන අයිලන්ඩ් එකේ. ඉතින් මේ හොන්ෂු කියන අයිලන්ඩ් එකයි එහා පැත්තෙන් ඔයාලට පේනවා ඇති ඈත අවජි අයිලන්ඩ් එක තියෙනවා. ඉතින් අන්නේ අවජි අයිලන්ඩ් එකයි හොන්ෂු අයිලන්ඩ් එකයි දෙක යා කරන ලෝකේ තියෙන දිගම සස්පෙන්ෂන් බ්‍රිජ් එක තමයි මේ තියෙන්නේ. ගොඩාක් විශාල නැව් පවා මේ බ්‍රිජ් එක යටින් පාස් වෙනවා. හරිම ලස්සනයි. එතකොට හිතා ගන්න පුළුවන් නේද මේ බ්‍රිජ් එක කොච්චර විශාල එකක්ද කියලා.